තවත් එක්කෙනෙක් තමයි මාත් එක්ක හැමදාම බැන්න හිටපු නේවි කමාන්ඩර් කරන්නාගොඩ මාත්. හැමදාම මාත් එක්ක හම්බුණොත් ඩ්‍රින්ක් එකක් ගත්තත් කන්න ගියත් ඔය බණින කට්ටියක් ඉන්නවා. ඒ කෝට් එකේද මේ ජෙනරල් කෝට් එකේද එතකොට ඇඩ්මිරාල් කරන්නාගොඩ ඒක ඔය වගේ කට්ටිය. එතකොට මං කියන්නේ බොරු නම් මේක කරන්නාගොඩ මහත්තයන් ආන්න මාත් එක්ක මම මේව දැනගන්න විදියක් නැහැ නේ. මාත් එක්ක සරත් අයියා කියලා තියෙනවා. කරන්නාගොඩ නේවි කමාන්ඩර් යනකොට යන්නේ ආමි හෙඩ් ක්වාටර්ස් ඇතුලෙන් ගිහිල්ලා තමයි MOD එකට යන්නේ. මම ගාඩ්ලාට කියලා ඔකව නැවැත්තුවා. නවත්තලා මං කිව්වා ඔකට විතරක් යන්න දෙන්න ගාඩ් එකට යන්න දෙන්න එපා කියලා. ඒ වගේ වැඩ කරා මෙයා. හරිද? පලි ගන්න. ඇයි ඒ යාගිනුත් පලි ගත්තේ යා සීනියා හින්දා. එතකොට අනිත් එක්කෙනා තමයි ඔය දැන් චන්ද්‍රිකා මැතිනිය. චන්ද්‍රිකා මැතිනියගේ සිකියුරිටි අයින් කරේ මාත් එක්ක ඩ්‍රින්ක් එකක් දදා ඉන්න ගමන් ගෙදර. කතා කරලා චන්ද්‍රිකා මැතිනිය කතා කරගෙන ආවා. ෆෝන් එක ගත්තේ නැහැ. හරිද? ඊට පස්සේ චන්ද්‍රිකා මැතිනිය කොහොම හරි කතා කරලා සෙක්‍රටරි කතා කරලා තමයි කිව්වේ සරත් මේ ආපහු දාන්න මේ ගාඩ් එක කියලා. ඔය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සත්තු වත්තේම ඉන්න අයගේ නම් කියලා බැන්නේ දවස්වල. හරිද? ඉතින් දැන් මේගොල්ලෝ එකතු වෙලා මට ඒකයි කියන්න ඕනේ මේ සරත් ෆොන්සේකා ඔය ස්ටේජ් වල නැගලා කියන කතා අමූලික බොරු. හරිද? ඒවා කියන කතා ඇත්තටම මම මේ කියන ඒවා එකක් හරි වැරදි කියලා සරත් අයියා කියනවා නම් සරත් අයියට මං කියනවා ඔයා කියන්න ඕන තැනක් මං එන්න. ඔයා එන්න ඕනේ මං එන්න. ඔයා පුළුවන් නම් ප්‍රූව් කරන්න මං කියන ඒවා බොරු කියලා. හරිද? මං ගාවේ එවිඩන්ස් තියෙනවා. එතකොට ඔය අනෝමක්කා කියනවා නේද ඔය මේ කිරිගරුඬ පිළිමේ මේ මඩ ගෑවිලා නැහැ කියලා. හරිද? ඔය අනෝමක්කා කියන්නේ මන් දන්න පිළිමේව නම් හරිද? ඕකේ මඩ නෙවෙයි ගෑවිලා තියෙන්නේ. ඕකේ අසූචි. හරිද? ඒ වගේ පුද්ගලයෙක් සරත් අයියා. මම මේ කියන හැමදේම ඇත්ත. මං අද සරත් අයියට චැලෙන්ජ් කරනවා පුළුවන් නම් ඇවිල්ලා කියන්න මං කියන ඒවා බොරු කියලා. මං ගාව ඔක්කොම එවිඩන්ස් තියෙනවා. මම මේක අද ඉදිරියට පැමිණියේ අදින් පස්සේ මගේ ජීවිතේට හරි මගේ දේපල වලට හරි මොනවා හරි තර්ජනයක් වුණොත් ඒකට සරත් ෆොන්සේකා වගේ කියන්න ඕනේ. මොකද මම දන්නවා සරත් ෆොන්සේකා කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා. මම දන්නවා එයා කරලා තියෙන දේවල්. හරිද? අනිත් ලෝකේ ඉන්න අනිත් මිනිස්සු නොදන්න දේවල් මම දන්නවා. ඉතින් අවුරුදු 35ක් ඇතුළත මේ වෙච්ච සම්බන්ධය මට ඇත්තටම මෙයත් එක්ක කිසිම තරහක් නැහැ. මට ඕනේ මගේ නම ක්ලියර් කරගෙන මෙතනින් මට ලංකාවේ මේ හැම පුරවැසියෙක්ටම මට කියන්න ඕනේ සරත් ෆොන්සේකා කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඒකයි මං ආවේ. සරත් ෆොන්සේකා කියන්නේ සරත් ෆොන්සේකා අද බලයට එන්න හදන්නේ වෙන මොකුත් නෙවෙයි මිනිස්සුන්ගෙන් පරිගන්න. ඒක තමයි එයාගේ කැරක්ටර් එක. ඕන්නම් අහන්න ඔය වේටර්ලාගෙන් එහෙම හරිද? මොන වගේ පුද්ගලයෙක්ද? ගෙදරම ඉන්න ඔය කුක්ලාගෙන් අහන්න මාත් එක්ක මෙයාගේ අක්කගේ අනෝමක්කගේ අයියාගේ වයිෆ්ගේ මල්ලි තමයි රෝහන් විජේසුන්දර කියන්නේ. හරිද? ඔය රෝහන් විජේසුන්දර තමයි ජෙනරල්ගේ මේ දනුනගේ ෆයිල් උඩින් තියන්නේ ජෙනරල්ට බලන්න. හරිද? මම දන්නවා. හරිද? එයා මට කතා කරලා කියලා තියෙනවා එකපාරක් මට කතා කරලා කියලා තියෙනවා ඔය ආමි එකේ ඔය පනාගොඩ එහෙම මේ ඉන්න වේටර්ලව මෙහාට මාරු කරනකොට කුක්ලව එහෙම ජෙනරල්ලගේ ගෙදරට මාරු කරනකොට මේ මිනිස්සු ආමි එකෙන් පැනලා යනවලු. ඒ වගේ. මොකද මේ මිනිස්සුන්ට ගහනවා කතා කරන්න ඉතිරිසන් විදියට. ඒ වගේ පුද්ගලෙ මම මේ අවුරුදු 35ක දැනුමක් ඇතුව මං කියන්නේ මේ. හරිද? ඉතින් මට ලංකාවේ ජනතාවට කියන්න ඕන වුණා සරත් ෆොන්සේකා කියන්නේ මොන වගේ පුද්ගලෙක්ද කියලා. මං සරත් අයියව දන්නවා, මං අනෝමක්කව දන්නවා, ඔක්කොමලව දන්නවා. මට අන්තිමට කියන්න ඕනේ සරත් අයියයි අනෝමක්කයි දෙන්නම දන්නා මං කියන ඒවා ඇත්තද පුරුදු කියලා. නෑ මේවා ඔක්කොම ඇත්ත. ඔයාලා දන්නා මම ඊට වැඩිය දේවල් දන්නවා කියලා. ඒකින්ද මං චැලෙන්ජ් කරනවා. පුළුවන් නම් ප්‍රූව් කරන්න මං කියන ඒවා බොරු කියලා. හරි. ඒකම මට ඇත්තටම පෙන්වන්න ඕනේ මේ ડોකියුමන්ට්ස් ටික දැන්. ડોකියුමන්ට්ස් ටික පෙන්නලා මට පෙන්වන්න ඕනේ. ඔයගොල්ලන්ට මේක සමහර කට්ටිය කියනවා මේවා මේ බොරුවට ડોකියුමන්ට්ස් හදලා කියලා. නෑ මේවා බොරුවට හදලා නෑ.
මේවා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ඔයගොල්ලන් ගිහිල්ලා ගන්න කියලා. මේකේ කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට මෙන්න මම අර දෙයිලා තියේ ලීෆ් මේවා වගේ print කරලා ඔතන. හරිද? ඒක බෙදලා දෙන්න මේගොල්ලන්ට. ඒකේ තියෙනවා ඔයගොල්ලන් ගියා නම් මේ soonaccess.state.ok.us මේක තමයි වෙබ්සයිට් එක ඔක්ලහෝමා වල Secretary of State වෙබ්සයිට් එක. හරිද? I can interested. Okay. ඒක ඇඩ්‍රස් එක ඇවිල්ලා soonaccess.state.ok.us. okay මේ ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙතනට ගිහිල්ලා ක්ලික් කරන්න name availability එකට. ඉන්ටර්නෙට් වැඩ ගන්නවා වගේ නේ. නේද? මේක හරි. වයකක් දුවලා name availability. ඊළඟ මම ක්ලික් කරයින් පස්සේ ඊළඟ page එකට යනවා. මෙතන ගිහිල්ලා මෙතනින් ඔයාට ඔයගොල්ලන්ට පුළුවන් ක්ලික් කරන්න මෙතන entity search කියන එක. ඊට පස්සේ ක්ලික් කරන්න පුළුවන් search all. ඊට පස්සේ ඔයා ගිහිල්ලා ටයිප් කරන්න ඕනේ high cop කියලා ටයිප් කරාම search කරයින් පස්සේ ටිකක් slow internet ah. slow that's fine. මෙන්න එනවා එතකොට හයිකෝප් කියලා ඔය ඔක්ලහෝමා වල තියෙන තව කම්පැනි තියෙනවා මේක එකක් හයිකෝප් ඉන්ක් ඒවා මේවට සම්බන්ධ නැහැ. ඔය මැද තියෙනවා නේද හයිකෝප් ඉන්ටර්නැෂනල් ලින්ක් කියලා. ඒකේ තියෙනවා ගුණරත්න රුවින්ද 1925 බ්‍රැඩ්ෆෝඩ් වේ එඩ්මන්ඩ් ඔක්ලහෝමා 73003 කියලා. මෙන්න මේක ක්ලික් කරන්න ඕනේ මේ නම්බරේ තියෙන්නේ මෙතන. නැත්තම් මේක highlight මෙතන check box එක ක්ලික් කර මේ මාක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් යන්න order කියලා. මේවා බොරු ડોකියුමන්ට්ස් නේ ඔය මම දෙන්න ડોකියුමන්ට්ස් මේවා ඇත්ත මේ ඔයගොල්ලන්ට මේ විදිහට ගිහිල්ලා ගන්න පුළුවන් මේවා. මෙතන ගියාම කියනවා this is a fee based function please enter payment information to proceed. එතකොට මම continue යනවා. එතකොට මෙතන ගිහිල්ලා මම දානවන්න මගේ නම. sorry